හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය උත්සාහ කරමින් සිටින පසුබිමක මැද පෙරදිගව මතුව ඇති අස්ථාවරත්වය හමුවේ ගෝලීය ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා. ඇමරිකාව එල්ල කර ප්‍රහාරයෙන් පසු ගෝලීය ඉන්ධන ප්‍රවාහනයේ මර්මස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය උත්සාහ කරමින් සිටිනවා. එම තත්ත්වයක් සමග මතුව ඇති අස්ථාවරත්වය හමුවේ ගෝලීය ඉන්ධන මිල ගණන් අද ඉහළ ගොස් තිබුණා. මේ අනුව 3% මිල ඉහළ යාමක් සමග බ්‍රෙන්ට් වෙළඳපොළ ඉන්ධන බැරලයක මිල $79ක් ආසන්නයේ සටහන් වුණා. පවතින තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේදැයි අප කළ විමසීමකදී ලංකා කංජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ දේශීය වෙළඳපොළ තුළ තෙල් මිලෙහි කිසිදු වෙනසක් මෙම අවස්ථාවේ සිදු නොවන බවයි. කෙසේ වෙතත් පවතින අර්බුදකාරී තත්ත්වය උද්ගත වුවහොත් ඇතිවන වාතාවරණය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කරමින් සිටින බව එම සංස්ථාව පවසයි. ඔවුන් පුරෝකථනය කරන්නේ පැන නැගී ඇති ගෝලීය තෙල් අර්බුදයේ බලපෑම එළඹෙන අගෝස්තු සහ සැප්තැම්බර් මාසයේදී එල්ලවීමට හැකියාව පවතින බවයි.